මධ්‍යමයා YouTube නාලිකාවට ඔයාලා හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා. අද මම යනවා සුපිරි ඉඩමක් බලන්න ඔයාලට ගන්න පුළුවන් ඉඩමක් පර්චේස් 15ක් තියෙනවා සින්නක්කර ඔප්පු. ඉතින් මම මේ යන්නේ හිරිපිටියේ ඉඳන් වැල්ලුව පැත්තට කුරුණාගල පාර. මෙතන පන්සලක් තියෙනවා පැත්තේ මේ පන්සල පහුවනත් එක්කම තියෙනවා ගාමන්ට් එකක්. මේ ගාමන්ට් එක පහුවනත් එක්කම දකුණු පැත්තේ තමයි මේ ඉඩම තියෙන්නේ. ඔයාලට මේ ගාමන්ට් එක තියෙන නිසා තමයි මේ ගොඩක් වැදගත් වෙන්නේ. මොකද ගාමන්ටේට ගොඩක් ළමයි එනවා. උහු ගාමන්ට් එක වලට පේනවා මේ පාර දිගටම වම් පැත්තේ බස් වෑන් අනම්මා නවත්තා තියෙන මේ ගාමන්ටේට ළමයි ගෙනාපු වාහන. එතකොට ඔයාලට පුළුවන් මේ ඉඩම අරගෙන බෝඩින් කාමර ටිකක් ගහලා මේ ළමයිට දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද මෙතන ඉඳන් විනාඩි 2ක දුරක් තියෙන ගාමන්ට් එකේ ඉඳන් ඉඩමට. එතකොට ඊළඟ එක තමයි මේ ඉඩම පිටිපස්සේ සහ ආයින තියෙන තව ඉඩම් කීපයක් තියෙන ඒවත් විකුණන කතාවක් කිව්වා. ඔයාලා මොකක් හරි වැඩ කර ගන්නවා නම් අර ඉඩම මදි කියලා හිතනවා නම් ඒ ඉඩම් ටිකත් ඔයාලට ගන්න පුළුවන්. මොකද දැන් ඔය විකුණන්න තියෙන ඉඩම තියෙන්නේ පර්චේස් 15යි. හරි. එතකොට දැන් ඔන්න මං එනවා විනාඩි 2ක් යන්නේ නැහැ. මං කිව්වා ඔයාලට ඔන්න මේකේ වෙලාව බලන්නත් පුළුවන්. මම මේ යන්නේ ලොකු වේගකින් නෙමෙයි සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 35 40ක වගේ වේගෙන් තමයි මම මේ යන්නේ. ඒ ගාමන්ට් එක පහ වෙනවත් එක්ක මෙතන හම් වෙනවා දැදුරුවේ පාලම. හරිද? මේ දැදුරුවේ පාලම හරහා මම දැන් යන්නේ. දැදුරුවේ පාලම පහ වෙලා පොඩි දුරක් යනකොට දකුණු පැත්තේ තියෙනවා සූර්ය ගාඩන් කියලා මේ බෝඩ් එකක් දාලා ඇතුළට යන්න පාරක්. අන්න ඒ පාරේ මීටර 200ක් විතර ගියාට පස්සේ තමයි අපි ඔය බලන්න යන ඉඩම තියෙන්නේ. පර්චේස් 15ක් සින්නක්කර උප්පු තියෙනවා. එතකොට ඒකේ මිල අපි එතනට ගිහිල්ලා කතා කරමු. පළවෙනි අයිතිකරු ඉන්නේ. සින්නක්කර උප්පු තියෙන්නේ. රයිට්. දැන් ඔන්න මං ඉඩම කිට්ටුවටම ඇවිල්ලා ඉන්නේ. මම මෙතන පොඩ්ඩක් නවත්තනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් හැරෙන තැන. ඉතින් මෙතන ඉඳන් හිරිපිටියට කිලෝමීටර් 7මාරක් වගේ දුර තියෙනවා. ඒ වගේම මේ ඉස්සරහට ගියම වැල්ලව තියෙනවා කිලෝමීටර් 3මාරක් විතර ගියට පස්සේ ඉස්සරහා වැල්ලව ටවුන් එක තියෙනවා. ඊට අමතරව ඔයාලට මේ අවට තියෙනවා ඕනෑම දෙයක් මිලදී ගන්න පුළුවන් හાર્ඩ්වෙයාර් ඒවාම කඩවල් ටිකක් තියෙනවා මෙතනින් ආපුවාම. මීටර 200යි මේ ප්‍රධාන පාරට තියෙන්නේ. මේ පාරේ නිතරම බස් යනවා. ඉතින් ඔයාලට ඕනෑම වෙලාවක ඇවිල්ලා මෙතනින් බහලා පයින් යන්න පුළුවන් මීටර 200ක දුරක් තියෙන්නේ. හරි. එතන මම මේ මීටර 200 අතන සූර්ය ගාඩන් බෝඩ් එක ගාවින් ඇතුළට ආවා. ඇවිල්ලා තමයි මේ ඉන්නේ. ඔයාලට පේනවා ප්‍රධාන පාරේ වාහන යනවා. මෙතන ආපුවම මේ පාරේ ඉස්සරහා තියෙන බුදු පිළිමයක්. මේ බුදු පිළිමෙන් එහා පැත්තේ තමයි අපි ඔය අද බලන්න ආපු ඉඩම තියෙන්නේ. ඉතින් ඉඩමේ මිල කියන්නේ පර්ච් එකක් ලක්ෂ 2.15ක් කියලා. ඒක සමහරට මිල සාකච්ඡා කරගන්න පුළුවන් වෙයි. මේකේ පළවෙනි අයිතිකරු මම මේක විකුණන්නේ. එතකොට එයා විදේශගත වෙලා ඉන්නේ. එතකොට එතුමාගේ බිරිඳ ඉන්නවා ලංකාවේ. ඉතින් එතුමියගේ ෆෝන් නම්බරේ විදේශගතලා ඉන්න මේ මහත්මයාගේ නම්බරේ මම මේ නම්බර දෙකම මේකේ දානවා. එතකොට මේ නම්බර දෙකට ඔයාලට කතා කරන්න පුළුවන්. දෙකටම WhatsApp තියෙනවා. කතා කරලා මේ ගැන වැඩිදුර විස්තර අහගන්න පුළුවන්. ඔය ටික තමයි තියෙන්නේ. විදුලිය තියෙනවා. ඒ හැම පහසුකම්ම තියෙනවා. කතා කරලා බලන්න සින්නක්කර ඔප්පු පර්චේස් 15යි. එතන මේ ආයිනේ දකුණු පැත්තේ තියෙන ඉඩම සහ පිටිපස්සේ තියෙන ඉඩම් ටිකත් විකුණන කතාවක් තමයි කිව්ව. ඔයාලට අවශ්‍යතාවය අනුව ඒවත් ඕනනම් ගන්න පුළුවන්. ඉතින් මේක අවට ගෙවල් කීපයක් හැදිලා තියෙනවා. ඒ නිසා බයක් වෙන්න දෙයක්වත් නැහැ. අර ගාමන්ට් එක ළඟ නිසා ඔයාලට ඇත්තටම මේක ගොඩක් හොඳයි ආයෝජනයකට. මෙතනත් ඔයාලට පේනද ගියක් තියෙනවා. ඉතින් ආයෝජනයට ගොඩක් හොඳ තැනක්. මොකද ප්‍රධාන පාරට මීටර 200ක් තියෙන ගාමන්ට් එක ඉඳන්ම බැලුවොත් සාමාන්‍යයෙන් මීටර කිලෝමීටර් භාගයක් විතර ඇති ගාමන්ට් එක ඉඳන්ම බැලුවොත් මට හිතෙන විදිහට. මේ ඒ නිසා ඔන්න ගොඩක් වටින ඉඩමක් අද ගෑනලා තියෙනවා. ඔය දාලා තියෙන නම්බර වලට කතා කරොත් ඔයාලට තවත් විස්තර අහගන්න පුළුවන් ඒ හිමිකරුවන්ගෙන්ම. මම කියන දේවල් වලට අමතරව. ඉතින් channel එක හොඳයි කියලා හිතනවා නම් channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න මම නවතිනවා. හැමෝටම සුබ දවසක්. ජය වේවා.